හෙලෝ එවරිවන් ඔයාලට කොහොමද? ඉතින් අපි හැමදාම තම්බලා බෙදලා කන මඤ්ඤොක්කාලෙන් වෙනස්ම විදිහ කෑමක් හදමුද? ඉතින් අපි හැමදාම කරන්නේ මඤ්ඤොක්කා තම්බලා පොල් දාලා කනවා. එහෙම නැත්නම් ලුණු මිරිස් එක කන එකනේ. ඉතින් මේ වැස්ස දවස්වල අපිට පුළුවන් මඤ්ඤොක්කා වලින් රස බයිට් එකක් හදාගන්න. අපි ඉස්සෙල්ලම මඤ්ඤොක්කාලයක් අරගෙන ඒක සෝදලා හොඳින් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් සුද්ධ කරද්දි පොඩ්ඩක් පරිස්සමට අත කපා ගන්න නැතුව සුද්ධ කරන්න අපි බලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු කෑලි වලට අපි කපා ගන්නවා. එහෙම කපාගත්ත මඤ්ඤොක්කා කෑලි ටික අපිට පුළුවන් මැටි ඇතිලියක් අරගෙන ඒකට වතුර ටිකක් එකතු කරලා හොඳින් තම්බ ගන්න. මේ තම්බ ගන්නකොට අපි කහ ටිකක් එකතු කරලා තම්බ ගත්තොත් අපේ බයිට් එකට ලස්සන පාටක් ගන්න පුළුවන්. ඒ වගේම ලුණු එකතු කරන්නත් අමතක කරන්න එපා. මධ්‍යම ප්‍රමාණයේ ගින්දරෙන් අපි මේ මඤ්ඤොක්කා කෑලි ටික බාගෙට තමයි තම්බගන්නේ. ඉතින් මේ ටික බාගෙට තැම්බෙනකන් අපිට පුළුවන් සුදු ලුණු ටිකක් අරගෙන තලා ගන්න. ඒ වගේම රම්පේ කරපිංචා කූනිස ටිකකුත් සෝදලා අරගන්න පුළුවන් ඔයාලගේ ගෙදර තියෙනවනම්. ඊට පස්සේ අපි අමු මිරිස් කරලක් ලොකු ලුණු ගෙඩියක් කපාගෙන ඒ ටික පැත්තකින් තියාගන්නවා. ඔන්න දැන් අපි තම්බගත්ත මඤ්ඤොක්කා ටිකත් අපිට ඕන ගානට තැම්බිලා තමයි තියෙන්නේ. ඉතින් අපි මේ මඤ්ඤොක් එක බාගෙට තම්බගන්නේ අපි මේකයි ගැඹුරු තෙලේ බැද ගන්න නිසා. දැන් අපි තෙල් ටිකක් පෑන් එකකට දාලා මේ මඤ්ඤොක්කා කෑලි ටික බැද ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ක්‍රිස්පි ගතියට එනකොට මේ රන්වන් පාට වෙනකම් බැදගත්තම ඇති. ඔන්න දැන් අපිට අපි කලින් හදාගෙන තිබ්බ ලුණු ටික හැම ඕන වෙනවා. දැන් ආයෙම අපි පෑන් එකට පොල් තෙල් ටිකක් දාගෙන ඒකට අපි කලින් සෝදගත්ත කූනිස්ස ටික එකතු කරගෙන කූනිස්ස ටික හොඳට බැද ගන්න ඕනේ. කූනිස්ස ටික රන්වන් පාට වෙනකොට බැදුනම අපි ඒකට තලාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඒ වගේම මේකට අපි කලින් කපාගෙන තිබ්බ අමු මිරිස් රම්පේ කරපිංචා එකතු කරගෙන හොඳින් කවරම් කරන ගමන් අපි මේ ටික බැද ගන්න ඕනේ. දැන් මේ ලුණු ටික හැම බාගෙට බැදෙනකොට අපිට පුළුවන් මේකට කෑලි මිරිස් 3-5 කුඩු ටිකක් ලුණු ඒ වගේම ගම්මිරිස් ටිකක් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. එතකොට මේක ගොඩක් රසයි. දැන් ඉතින් මේ ටික හොඳට බැදුනම අපි කලින් ගැඹුරු තෙලේ බැදගත්ත මඤ්ඤොක්කා කෑලි ටික මේකට එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් අපි හදාගත්ත මඤ්ඤොක්කා බයිට් එක ලෑස්ති. මේක හදාගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. අපිට මේක මේන් මීල් එකකට වගේත් එකතු කරගන්න පුළුවන්. ඒත් මේ වැස්ස දවස්වල හවසට තේ එකක් බොන ගමන් රස විඳින්න නම් මේ බයිට් එක නියමයි. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.